ලංකාවේ ගොඩක් කට්ටිය දන්නේ නැහැ කොහොමද සර්ටිෆයිඩ් ඕගනික් බ්‍රෑන්ඩ් එකක් හදාගන්නේ කියලා. කිසිම ෆැක්ටරියක් කිසිම සර්ටිෆිකේට් ගන්නේ නැතුව ප්‍රයිවට් ලේබල් බ්‍රෑන්ඩ් එකක් කොහොමද කරගන්නේ කියලා. ඉතින් ඇත්තටම ශ්‍රී ලාංකිකයන් විදිහට අපි ඇත්තටම මේ සම්බන්ධයෙන් කනගාටු වෙන්න ඕනේ. මොකද ගොඩාක් විදේශිකයින් තරුණියන් අලුතෙන් ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ්ස් ලොන්ච් කරලා ලංකාවේ තියෙන ෆැක්ටරිස් පාවිච්චි කරලා ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ්ස් වලට ලංකාවෙන් ප්‍රොඩක්ට්ස් ඒගොල්ලෝ ඉම්පෝට් කරනවා යුරෝප් රටවලට, එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාව වලට, එහෙම නැත්නම් කැනඩාවට, ඒ වගේ රටවල් වලට ඒගොල්ලෝ ඉම්පෝට් කරනවා. නමුත් ඕගොල්ලෝ දන්නවා ලංකාවේ මයිග්‍රේට් වෙච්ච ශ්‍රී ලාංකිකයන් කොච්චරක් යුරෝප් වල සහ වෙනත් රටවල ජීවත් වෙනවද කියලා. ඉතින් ඒගොල්ලන්ටත් පුළුවන් ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එකක් තාම අඩුවම ආයෝජනයකින් තාම පොඩි මුදලක් වියදම් කරලා සර්ටිෆයිඩ් ඕගනික් බ්‍රෑන්ඩ් එකක් හදලා ඒ බ්‍රෑන්ඩ් එක ඒගොල්ලෝ ඉන්න රටට ඉම්පෝට් කරලා ඒ රටේ ඒ ප්‍රොඩක්ට් එක ප්‍රොමෝට් කරන්න. ඉතින් එහෙම ඒගොල්ලන්ට කරන්න පුළුවන් නම් ඒකෙන් ලංකාවට ඉතාමත් හොඳ විදේශ විනිමයක් ලබා ගන්න පුළුවන් වගේම ඒගොල්ලන්ටත් ඉතාමත් සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කරගන්න පුළුවන්. මොකද ලංකාවේ උදාහරණ තියෙනවා කම්පැනිස් කීපයක් ඒ වගේ තරුණයන් ව්‍යාපාර ආරම්භ කරලා අද ලෝකයේ ඉතාමත් ඉහළ තැන්වල තියෙන බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේ ගැන කොහොමද හරියටම කරගන්නේ කියලා ස්පෙෂල් කෝස් එකක් මම ඔයගොල්ලන්ට රෙඩි කරලා තියෙනවා. ඒ කෝස් එකේ ලින්ක් එක මම පල්ලෙහා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඒ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් පුළුවන් ඔයගොල්ලන්ට ඒ කෝස් එක බලන්න. ඉතින් ඒ කෝස් එක අපි මිල කරලා තියෙන රුපියල් ලක්ෂයක් වගේ මුදලකට. නමුත් ආරම්භයේදී පළමු ස්ටුඩන්ට්ස් 100 දෙනාට මේ කෝස් එක රුපියල් 25000ක් වගේ මුදලකට මම දෙන්න තීරණය කරලා තියෙනවා. ඒ කියන්නේ 175ක් වගේ ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට හොඳ අවස්ථාවක් මේ දී ඉගෙන ගන්න. ඉතින් මේ කෝස් එක ඇත්තටම රුපියල් ලක්ෂයක් නෙමෙයි රුපියල් ලක්ෂ 10කට වඩා වටින කෝස් එකක්. මොකද මේ දැනුම ඔයගොල්ලන්ට කොහෙවත් ගන්නෙ නැහැ. ඔයගොල්ලන්ට මේ YouTube එකේවත් වෙනත් කෝස් වලින්වත් කරලා මේ ගණන් නැති දැනුමක් තමයි මම ඔයගොල්ලන්ට මේ ලබා දෙන්නේ. මොකද මම ආහාර විද්‍යාව සහ පෝෂණය පිළිබඳ ඉගෙනගෙන එතකොට පශ්චාත්තුපාදයක් තියෙනවා, මට MBA එකක් තියෙනවා. ඒ දැනුම සමග මගේ අවුරුදු 14ක අප්‍රෑනි ෆීල්ඩ් එකේ තියෙන එක්ස්පීරියන්ස් එක, මගේ කම්පැනි මම එක්ස්පෝර්ට් කරද්දී කොහොමද ආපු ගැටලු, ඒ ප්‍රශ්නත් එක්ක මම ෆේස් කරපු හැටි, ඒ දේවල් එක තමයි මේ කෝස් එක ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. ඊට අමතරව අපි වැඩ කරලා තියෙනවා යුරෝප් වල තියෙන කුඩා බ්‍රෑන්ඩ් සමග සහ යුරෝප් වල තියෙන මේ වගේ අංක එකේ සුපර් මාකට් චේන්ස් එක අපි වැඩ කරලා තියෙනවා. ඉතින් ඒ බ්‍රෑන්ඩ්ස් එක වැඩ කරද්දී අපි ගත්ත දැනුම කොහොමද ඒ සියලුම දේ එකතු කරලා තමයි මේ කෝස් එක ඔයගොල්ලන්ට ලබා දෙන්නේ. ඉතින් මේක ඉතාමත් වටිනා අවස්ථාවක්. ඉතින් ඔයගොල්ලෝ ඉක්මනට රෙජිස්ටර් වෙන්න. මේ පළවෙනි සීසන් එකට විතරයි 175 ඩිස්කවුන්ට් එක හම්බ වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ කෝස් එක කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ලංකාවේ තියෙන ඕනම ෆැක්ටරි එකකින් තමන්ගේම ප්‍රයිවට් ලේබල් බ්‍රෑන්ඩ් එකක් කරගන්න. ඉතින් ඔයගොල්ලෝ ලංකාවේ තියෙන ෆැක්ටරි එකකින් මේ ප්‍රොඩක්ට් එක කරගන්න බැයි නම් ඒ ප්‍රොඩක්ට් එක ඔයගොල්ලන්ට අපේ කම්පැනියෙන් කරලා දෙන්න පුළුවන්. ඒ තමයි SailB International Private Limited ආයතනයෙන්. ඉතින් අපිට පුළුවන් මේ කෝස් එක කරපු ස්ටුඩන්ට්ස් ලට ඉතාමත් පොඩි MOQ එකකින්, ඒ කියන්නේ ප්‍රොඩක්ට් 5ක් කාටුන් 10ක් එක ප්‍රොඩක්ට් එකකින් වගේ, කියන්නේ සම්පූර්ණ මෝඩරේ කාටුන් 50ක් වගේ වෙන විදිහට ඉතාමත්ම පොඩි MOQ එකකින් අපිට මේ ඕඩරේ ඔයගොල්ලන්ට කරලා දෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට කැමති නම් ඔයගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එකක් ආරම්භ කරන්න ඕන නම් ඔයගොල්ලන් සාර්ථක වෙන්න කැමති නම් ඔයගොල්ලෝ අදම මේ කෝස් එක කරන්න. ඉතින් ඔයගොල්ලෝ සියලු දෙනාටම මම සුබ පතනවා. එක්ස්පෝර්ට් කරන්න එක්ස්පෝර්ටර් කෙනෙක්ගෙන්ම ඉගෙන ගන්න. එක්ස්පෝර්ට් ඇඩ්වයිසර්